ඒ ගොවීහු ඔවුන්ටත් පෙරසේම කළහ. තව එකකුට ගල් ගැසූහ. ඔබේ මගේ ජීවිතයේ සමහර වෙලාවට ගල් ගහන අවස්ථාවල් එනවා. ඔබ ප්‍රතික්ෂේප කරන අවස්ථාවල්. ඔබ එපා කියන අවස්ථාවල් ඕන තරම් ඇති. ඔබ හොඳ කරගෙන ඉදිරියට යනකොට, දක්ෂතාවල් වලින් මුදුනට යනකොට, හැකියාවල් වලින් පිරිපුන් වෙනකොට, ඔබ කැපී පෙනෙනකොට, ඔබ ජනතාව අතර, කාර්යාලයේ රැකියාව අතර ඉහළින් ඉහළට ගිහිල්ලා නම්බුව ලැබෙනකොට, උපහාර ලැබෙනකොට මතක තියාගන්න ඔබ වටේ ඉන්න අය ඔබට ගල් ගහනවා, ප්‍රතික්ෂේප කරනවා, ඔබේ නම කැත කරනවා. මේ තථාරිකයේදී ඔබ ඔවුන් වෙනුවෙන් යදින්න. ඔවුන් වෙනුවෙන් යදින්න. මේ තථාරික භක්ති අභ්‍යාස කරලා යනකොට ඔබ අනිවාර්යයෙන්ම පාද නමස්කාර භක්ති අභ්‍යාසය දෙනවා ඇතිනේ. ඉතින් ඔබට අවස්ථාවක් දෙනවා භක්ති අභ්‍යාසය කරනකොට පාද නමස්කාරය යනකොට අද දවස් ඔබ තනියම පාද නමස්කාරයක් කරන්න. තනියම පාද නමස්කාරයක් කරන ඔබ මෙන්න මේ කාණ්ඩ තුනට පාද නමස්කාරය ස්ථාන 14 දාන්න. වැටීම්, හමුවීම්, රිදවීම්. උන්වහන්සේ වැටුණු වාර මොනවාද? උන්වහන්සේට හමු චරිත කවුද? උන්වහන්සේව රිද්දපු දේවල් මොනවාද? මේ කාණ්ඩ තුනට පාද නමස්කාර ස්ථාන 14 දාලා මෙනෙහි කරලා බලන්න. ඔබත් තව කෙනෙකුට යහපත් ධාර්මික උත්තරයක් දෙන කෙනෙක් වෙන්න. මුළු දෙස්පීඨයි.